ඉතින් කොහොමද යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද අපි ඉන්නේ හපුතලේ. ඔයාලා දන්නවා අපි දැන් යන්නේ එඩිසන් බංගලෝයකට මේ ලස්සන කන්දක් විදිහට නැගිටින්න යෝගට යනවා. ඉතින් බලන්න වටේම කන්ද තියෙන්නේ. ඉතින් අද අපි එඩිසන් බංගලෝයකට යනවා සුපිරිම ආතල් එකක් දාන්න. මේ වලට පේන එඩිසන් බංගලෝ එන්ට්‍රන්ස් එක. ඉතින් අපි බංගලෝයකට යනවා නම් රුපියල් 100ක ටිකට් එකක් අරගන්න ඕන. ඒ ටිකට් එක තමයි ඔයාලට මේ පේන්නේ. අපි ගිහිල්ලා බලමු එඩිසන් බංගලෝය කොහොමද, ලස්සනද, මෙයාලා කැම්බියම් වල රස කොහොමද කියලා. දැන් ඇතුළට ගන්න නේද? ඒ 4:45 වෙද්දී ඇතුළට ගන්න නෑනේ. ආපු අය ඇතුළේ ඉන්නවා. ආපු අය ඉන්නවා 4:45න් පස්සේ ආයෙත් ගන්නෙ නෑ. ඇතුළේ ඉන්න අයට ඉන්න පුළුවන්. ආයෙ පිටින් අය ගන්න. ලස්සනයි නේවා. මං කලින් ඇවිල්ලා නෑ, මගේ ෆස්ට් ටයිම්. මම මේක පෙයාසක් පාන. එහෙමද? ඇතුළේ කඩවල තියනවද? බලන්න බෑ. ගහලම තියෙනවා. ඔන්න බලන්න. මේ එඩිසන් බං. ඕ බලහන් ලස්සන. ඔල්මන් ඉන්නවද සර්? බයද? එඩිසන් බංගලෝයක බලන්න එනවා නම් අනිවාර්යෙන් ඔයාලා හවස 4ට කලින් එන්න ඕන. මොකද මෙයාලා හවස 4න් පස්සේ බංගලෝයක බලන්න යන්න දෙන්නේ නෑ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගෙන අපි බලමු. බංගලෝයකේ ලස්සන මම ඔයාලා 4 වටේම පෙන්නනවා. අපි ඉක්මනට මේව මොනවා හරි කන්න බොන්න අනිවාර්යෙන් යන්න ඕන. ඒක තමයි අපි අනිවාර්ය වැඩි. එඩිසන් බංගලෝයේ කොච්චර ලස්සනද කියලා මම ඔයාලට වටේ පිටේ එකන් ගිහින් පෙන්නන්නම්. බලන්න මොන වගේ ලස්සනක්ද මේ එඩිසන් බංගලෝයේ තියෙන්නේ කියලා. ලස්සන පොයින්ට් ලස්සනයි. නැවතිලාම ඉන්න හිතනවා. එඩිසන් මං හිතන්නේ මේ එඩිසන්ගේ කාර් එක වෙන්න ඇතිනේ. නැත්නම් ඉතින් මෙතන නවත්තලා තියන්න ඕනේ නෑනේ එඩිසන්ගේ බලාගලගේ. ඒකත් ඇත්තද? ඇත්තටම මේ බංගලාව නිර්මාණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික එක් වෙන තෝමස් විලිය විසින් තමයි. ඉතින් මේකට ඇයි එඩිසන් කියලා නම දැම්මේ? මේකට හේතුව තමයි එයාගේ එක අතක් කියන එයාගේ ගමේ නම කියලාත් කියනවා. නැත්නම් මේ බංගලාව හපුතලේ ආසන් මේක හදනකොට එයාගේ ගෙදර තිබ්බ නම කියලාත් කියනවා. ඉතින් ඒ වගේ ගොඩක් වෙනස් වෙච්ච කතා කිහිපයක් මේ බංගලාව ගැන අපි හොයද්දි අපි විස්තර හොයාගත්තා. ඉතින් එඩිසන් ගේ නෙවෙයි මේක හදලා තියෙන්නේ ඇත්තට තෝමස් විලිය කියලා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒකත් මතක තියාගන්න. ඉතින් අපි යමු රසම රස එඩිසන් බංගලෝව වල මොනවද නෙස්ටි එක රස බලමු. අපි ගිහිල්ලා කොහොමද මේ ඔරිජිනල් රස මේවයි ඇත්තටම තියෙනවද කියලා බලමු. ගිහින් ආපහු මොනවද තියෙන්නේ කියලා. ෆේස්බුක් මොනවද වෙයි? අයි මොනවද තියෙන්නේ? නෙස්ටි විතර දෙන්නේ. ෆේස්බුක් තියෙනවා. නෙස්ටි කීයද? 100. මොකද නෙස්ටි බොමුනේ. එච්චරයි තියෙන්නේ. නෙස්ටි මොනවද? අපි මොනවද දන්නේ? බොනවා? මම බොනවා. අපිට දෙන්න 1 2 3 4 5 දෙන්න. ඈ? හයම. නෙස්ටි. ඔයාලට මේ පේන්නේ මෙයාලා එක එක වර්ගයේ ප්‍රොඩක්ට් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේව වුණත් මිලදී ගන්න පුළුවන්. මේ එඩිසන් බංගලෝයක බලන්න ඇවිල්ලා. ඉතින් බංගලෝයක විතරක් බලන්න යන්න එපා. ඇවිල්ලා මෙතනින් රසම රස ෆ්‍රෙෂ් මිල්ක් එක එක වර්ගයේ බීම ජාති තියෙනවා. ඉතින් ඔයා ඇවිල්ලා කැමති එකක් try කරන්න. ඉතින් අපි try කරන එක බලමු අපි ඒකේ කොහොමද මෙයාලගේ ඔය ඇත්තටම මේ ඔරිජිනල් රසක් තියෙනවද? නැත්නම් සාමාන්‍ය විදිහේ රසක්ද තියෙන්නේ? මෙයාලගේ යම් විශේෂත්වයක් තියෙනවද කියලා ඉතින් වීඩියෝගේ අවසානයේදී අපි කියන්නම් කොහොමද මේවයි රස කියලා. අපිට ඔන්න එඩිසන් බංගලෝයකින් රසම රස නෙස්ටි එකක් ඔන්න ලැබුණා. අපි මේක ගත්තද දන්නේ නෙවෙයි. ලියන ලස්සනට වාඩි වෙලා බොන්න තැනකුත් තියෙනවා. අපි එතනට ගිහිල්ලා බලමු මේකේ රස කොහොමද කියලා. වාඩි වෙලා පොඩ්ඩක් මහන්සියෙන් නිවාගෙන බංගලෝයක බලලා ඔන්න ඇවිදලා මහන්සි නම් ඇවිල්ලා ඔතේ නෙස්ටි එකක් හරි මොකක් හරි ෆ්‍රෙෂ් මිල්ක් හරි මොනවා හරි අරගෙන මේ වගේ එළිය ටේබල් තියලා තියෙනවා. බලන්න වටපිටාව ලස්සන. ඉතින් මේ ඕන තැනක වාඩි වෙලා මේක රස විඳින්න පුළුවන් ඔයාලට. බලමු රස කොහොමද කියලා. එඩිසන්ගේ බංගලෝයගේ නෙස්කැෆේද මොනවද? නෙස්කැෆේ නේද? නෙස්ටි. නෙස්කැෆේ දිනනවා. මේ වෙනසක් කියන්නේ මේ
එහෙම ලොකු එහෙම වෙනසක් නැහැ කියලා වෙනදනේ ST එකේම රස තමයි. වෙයිද වෙනසකට තියෙනවා මේ ලස්සන කෝප් එක දාලා සීතලටත් එක්කනේ එඩිසන් එක බංගලෝ එකකින් ලස්සන. අපි ඒ දවස්වල විදිහට එඩිසන් බංගලෝ කියන්නේ එඩිසන් නිසා වෙන්නේ නැතිනේ. එහෙම දන්නවනම් වෙලහකට දනු කඩේ ගහලා මේ බලපො ඉස්සරහා පුඩු තියන් තේවිලා. හරි. මේ ඉතිහාස කතාව හරියටම හොයලා වීඩියෝ එකට දාන්නම් මේ හෙට් එකම. අරකව ගැනීම දුන්නා. මම ඔයාලට මේක උඩින් view එකක් කරන් බැලුවොත් ඔන්න ඔය විදිහට තමයි හොඳ උකුවට ගන්න මේක තියෙනවා. ඉතින් මෙයාලගේ විශේෂත්වය කියන්නේ මේකේ තියෙන මේ ඔරිජිනල් රසලු. ඉතින් ඒ නිසාලු මේ එඩිසන් බංගලෝ එකේ ටී එකක රස බලන්න අපි නෙස්ටි එක රස බලන්න ඕන. මෙයාලගේ ඔරිජිනල් ටේස්ට් එකේ රස ගන්න පුළුවන් කියලා මෙයාලම ගහලා තියෙනවා. ඉතින් මේ වටපිටාව බලන්න මේ වගේ තැනකින් මේ වගේ බංගලෝ එකක් වටේ ඉඳගෙන ලස්සන රසයට නිදහසේ මේ විදිහට නෙස්ටි එකක් බිලා ආතල්ලයක් ගන්න පුළුවන් එක නම් මාරම ආතල්ලයක් කියලා මම හිතනවා. එඩිසන් බංගලෝ එකේ ඉතින් මේ පිටිපස්සෙන් තියෙන ඇත්තටම අපි රස නෙස්ටි එක රස බාල ඉවරයි එඩිසන් බංගලෝ එකේ. ඉතින් මේක පොඩි වෙන රසක් තියෙනවා. ඉතින් සාමාන්‍ය එහෙම ලොකු රසක් කියලා එකක් මට ලොකුවට දැනුන්නේ නැහැ. ඉතින් මේක ගත්තොත් අපි මේ අවිල්ල තියෙන්නේ හවස 4ට මේක වහනවා. ඉතින් ඒ ටයිම් එකට තමයි අපි අවිල්ල තියෙන්නේ. මම ඔයාලට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම්. මේ බංගලෝ එකේ ලස්සන තියෙන්නේ ඇත්තටම අර කවුරුවත් නැති වෙලාවට මිනිස්සු කවුරුවත් නැතුව නිදහසේ නිස්කලංකව තියද්දි බලන්න මේ එඩිසන් බංගලෝ එකේ තියෙන ලස්සන. මම හිතන්නේ ඔයාලා මේක ෆස්ට් ටයිම් මෙහෙම කවුරුවත් නැතුව කට්ටිය අඩුවෙන් තියෙන වෙලාවක් බලන්න මේ වෙලාවේ මේකේ එඩිසන් බංගලෝ වල තියෙන ලස්සන කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. food reviews වීඩියෝ වලට ආදරේ අයට අනිවාර්යෙන් අලුත් වීඩියෝ තව ඉස්සරහට ගොඩක් ගේනවා. අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. ජය වේවා එහෙනම්.